Fast charging start. ඉතින් වෙල්කම් කියලා සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ යාළුවෝ හැමෝම. ඉතින් මෙන්න මේ ක්‍රමය මගින් ඔයාලගේ ෆෝන් එක යාළුවොන් අතර කැපිලා පේන්න කස්ටමයිස් කරගන්න මෙන්න මෙහෙමයි. හරි ඉතින් මෙන්න මේ ක්‍රමය මගින් ඔයාලගේ ෆෝන් එකේ ෆාස්ට් චාර්ජින් සපෝට් කරේ නැතුණත් මෙන්න මේක වැඩ කරන්න. මොකද මගේ ෆෝන් එකට ෆාස්ට් චාර්ජින් වැඩ කරන්නේ නැහැ. නමුත් මෙන්න මේක මගේ ෆෝන් එකට 100%ක් වැඩ කරනවා. අනිත් එක තමයි මේ ක්‍රමය මගින් ඔයාලගේ ෆෝන් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. මොකද මේක තර්ඩ් පාර්ටි කිසිම ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරන්නේ නැතුව හදන නිසා මේක ෆෝන් එකේම සෙටින් වලින් හදන හින්දා එහෙම කිසිදු හානියක් වෙන්නේ නැහැ. ඉතින් මේක 100%ක් වැඩ කරන ක්‍රමයක්. ඉතින් අපි වැඩි කරත් නැතුව වීඩියෝ එකට යමු. හරි ඉතින් ඔයාලා ඉස්සෙල්ලම කරන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන සෙටින් වලට යන්න. හරි. ඉතින් මම මේ විදිහට සෙටින් වලට ගියාට පස්සේ moods and routers කියලා එකක් තියෙනවා. ආන් ඒක ඇතුළට යන්න. මේ දම් පාට තියෙන්නේ. ආන් ඒක ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්නන්නේ. ඊට පස්සේ මෙන්න එතන දකුණු පැත්තේ පහළ කෙළවරේ routers කියලා එකක් තියෙනවා. ආන් ඒක එකපාරක් වල ටච් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට ටච් කරාට පස්සේ මෙන්න වගේ තැනක තමයි එන්නේ. ඊට පස්සේ මේ මෙතන උඩ ප්ලස් මාර්ක් එකක් තියෙන පේනව නේද? ආන් ඒක ඔයාලා ටච් කරගන්න ඕනේ. හරි. ඒක ඇතුළට ගියාට පස්සේ මේ if කියලා තියෙන තැනට පහළින් තියෙනව නේද? ආන් එතන ප්ලස් මාර්ක් එක ටච් කරගෙන මේ විදිහට පහළට එනකොට ඔයාලට තියෙනවා charging status කියලා එකක්. ආන් ඒක ඇතුළට ඔයාලා යන්න ඕනේ. ඒක ඇතුළට ගියාට පස්සේ මෙතන charging කියන එක ටික් එක දාලා නැත්නම් දාගෙන done කරන්න. හරි. ඊට පස්සේ ඔයාලා එතනින් අයින් වෙලා මේ මෙතන තියෙනවනේ then කියන එකට පහළින් ප්ලස් මාර්ක් එකක්. ආන් ඒක ඔයාලා ටච් කරගෙන එන්න එහෙම පල්ලෙහාට යනකොට wallpaper කියලා එකක් තියෙනවා. ආන් ඒක ඇතුළට යන්න ඕනි. ඒක ඇතුළට ගියාට පස්සේ මෙන්න එතන තියෙනවා lock screen wallpaper කියලා එකක්. ආන් ඒක ටච් කරාට පස්සේ මෙන්න ඒක wallpaper තියෙන තැනට එනවා. ඊට පස්සේ ඔයාලගේ මෙතන TikTok එකෙන් හරි කොහෙන් හරි download කරගත් වීඩියෝ එකක් හරි නැත්නම් ෆොටෝ එකක් හරි ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී නම් ඇඩ් කරන්නේ TikTok එකෙන් download කරගත්ත එකක්. ඔයාලට එහෙම දන්නේ නැත්නම් TikTok එකට ගිහලා search කරලා බලන්න charging wallpaper 4K කියලා. ඊට පස්සේ ඔයාලට වීඩියෝ ටිකක් පෙන්නනවා. ඉතින් ඔයාලා කැමති එකක් download කරගන්න. ඊට පස්සේ download කරගෙන මෙතන ඇඩ් කරගත්තම මෙතන කතරේ කියලා ලකුණක් පෙන්නයි කතරක් වගේ එකක්. ආන් එක ටච් කරලා ඔයාලා මෙතන තප්පර 15ට වඩා එක තප්පරයක් හරි අඩු කරගෙන මෙතනින් done කරන්න. done කරලා ඉවරලා මෙන්න එතන උඩ කෙළවරේ තියෙනවා done කියලා තවත් එකක්. ආන් එකක් done කරගත්තා නම් ඔයාලගේ වැඩේ 100%ක්ම හරි. ඊළඟට අපි කරන්න යන්නේ මේක අර මැසේජ් එකක් එනවනේ fast charging කියලා. ආන් ඒක හදාගන්න යන එක. හරි ඉතින් ඊළඟට අපි දැන් ඒකට යමු. හරි ඔන්න දැන් මම මේ විදිහට මෙන්න එක ඇඩ් කරගත්තා. හරි. දැන් මෙතනින් මේ මෙතන add action කියලා එකක් තියෙනවානේ. ආන් ඒක ඇතුළට ඔයාලා යන්න ඕනි. හරි. ඒක ඇතුළට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඒක ඇතුළට ගියාට පස්සේ ඔයාලා පහළ තියෙන මෙන්න එතන notification කියලා. ආන් ඒක ඇතුළට යන්න ඕනි. ඒක ඇතුළට ගියාට පස්සේ show custom notification කියලා තියෙනවා. ආන් ඒක ඇතුළට ගිහිල්ලා ඔයාලට දාලා දේ ටයිප් කරගන්න ඕනේ. ඔයාලට නිකන් charging කියලා ඕන නම් charging කියලා විතරක් ටයිප් කරගන්න. නැත්නම් fast charging කියලා ඕන නම් fast charging නැත්නම් hello කියලා ඔයාලට කැමති දේ ටයිප් කරගන්න. ඒක තමයි අපි අර මේ charge එකට මේ කරාට පස්සේ උඩින් notification එකක් විදිහට එන්නේ. ඉතින් මම මෙතන fast charging කියලා ඇඩ් කරගෙන save කරගන්නවා. හරි. මෙන්න මෙහෙම save කරගත්තට පස්සේ මෙතනින් පෙන්නන ඔයාලගේ සිම්බල් ටිකක් තෝරන්න කියලා. ඉතින් ඔයාලා මෙතන කැමති එකක් දීලා done කරගන්න. හරි. මම මෙන්න මේ විදිහට මෙන්න මේක දීලා ඉතින් done කරගන්නවා. හරි. හරි ඉතින් මෙන්න එහෙම done කරගත්තට පස්සේ ඔයාලගේ වැඩේ 100%ක්ම හරි. ඊට පස්සේ මෙන්න එක enable වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේක බලන්න පුළුවන් ෆෝන් එකේ charger ගහලා මේක වැඩ කරනවද නැද්ද කියලා. ඉන්න මම ඔයාලට මෙන්න මේක වැඩ කරනවද නැද්ද කියලා පොඩි වීඩියෝ එකක් අරන් එන්න. හරි. ඔන්න දැන් ඔයාලටම පේන්නේ නැති මෙන්න මේක හොඳට වැඩ කරනවා. ඉතින් මේක එන්නේ මෙන්න මෙහෙම තමයි මේක වැඩ කරන්නේ. හරි. ඉතින් ඔයාලකට අද පොඩි දෙයක් කියන්න ඕනේ. පොඩි දෙයක් කියන්න අමතක වුණා. ඔයාලගේ ෆෝන් එක හදිස්සියට මෙන්න මේක වැඩ කරන්නේ නැත්නම් සමහරක් විට ඔයාලගේ ෆෝන් එකේ Android version එක සමහරක් විට පරණ එකක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් නම් වැඩ කරන්නේ නැහැ. මොකද මගේ Android 11 version එකක් තියෙන ෆෝන් එකක් තියෙනවා. ඒක මෙන්න මේ විදිහට වැඩ කරන්නේ නැහැ. මගේ අනිත් ෆෝන් එකේ තියෙන Android 14 එකක්. ඒකින්ද ඒක වැඩ කරනවා. පොඩ්ඩක් බලන්න ඔයාලගේ Android version එකත්. ඉතින් ඔයාලගේ මෙන්න මේ වීඩියෝ වැදගත් වුණා කියලා හිතෙනවා නම් අපිව subscribe කරලා යන්න අමතක කරනවා. මොකද මගේ channel එකේ තාම එක subscriber කෙනෙක්වත් නැහැ. මොකද මම YouTube පටන් ගත්තේ ඔයාලට. හරි. එහෙනම් අපේ වීඩියෝට like එකක් දාලා support එකක් දෙන්න අමතක